RFM News. ආයිබෝවන් ඔබ මේ එකතු වන්නේ RFM රාත්‍රී දවසේ පුවත් විකාශයත් සමගයි. අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා කාර්යසාධක බලකායක්. අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම් හා අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ නියෝජිතයින්ගෙන් සමන්විතව මෙම කාර්යසාධක බලකාය ස්ථාපිත කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව විවිධ ඩිජිටල් අධ්‍යාපන මුලපිරීම් ආරම්භ කර ඇති නමුත් ඒවායේ පවතින අසංවිධිතතාව හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වේ ඇති බවත් මේ හේතුවෙන් වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා ඒකාබද්ධ ඩිජිටල් ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ ඉමියුනෝග්ලොබියුලින් කතාව කෙහෙලියට සම්බන්ධ එක නෙවෙයි, නලින්ද කියයි. ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය විටින් විට මෙරටට ආනයනය කරන ඖෂධයක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැලට එරෙහිව මේ වන විට අධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇත්තේ ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය නමින් මෙරට නිෂ්පාදනය කළ ඖෂධයක් සම්බන්ධයෙන් බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. එම සිදුවීමට පසුවද අදාළ ඖෂධය මෙරටට ආනයනය කළ බවත් ඉන්දියාවේ පිළිගත් සමාගමකින් ලංකාවේ පිළිගත් සැපයුම්කරයෙකු හරහා ඒ මෙරටට ආනයනය කළ බවත් එය භාවිතා කරමින් සිටින අවස්ථාවේදී එම ඖෂධය ලබා දුන් පසු ඇති වූ යම් සංකූලතා ගැන පැමිණිලි ලැබීම හේතුවෙන් එය භාවිතා කිරීම తాවකාලිකව නතර කර ඇතිමුණු බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. පසුව එම ඖෂධය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා දෙකක් ශ්‍රී ලංකාවෙන් හා ඉන්දියාවෙන් ලබාගත් බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායමක් විසින් අදාළ ඖෂධය යලි භාවිතයට ගැනීමට හැකි බවට නිර්දේශ කර තිබුණු බවද අමාත්‍යවරයා සඳහන් කළා. මෙම ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය කෙහෙලිය රඹුක්වැලට සම්බන්ධ කතාවක් නොවන බවත්, නමුත් මෙම පුවත කියවූ මාධ්‍ය නාලිකාවේ නිවේදකයා විසින් මේ සම්බන්ධයෙන් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. මෙම ප්‍රකාශය මෙරට මහජන සෞඛ්‍ය පිළිබඳව ඇති විශ්වාසය බිඳ හෙළීමට සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බවට විශ්වාස කරන බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබා දී ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. විදුලි බල මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත් කෙරේ. ලංකා විදුලි බල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය KTMU හේමපාල පත් කර තිබෙනවා. ඔහු බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ලෙස මෙතෙක් කටයුතු කළ ඉංජිනේරු ආචාර්ය DJT සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු වන බවට පළවන වාර්තා අසත්‍යයි, කැබිනට් ප්‍රකාශක කියයි. අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු වන බවට පළවන වාර්තා අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අනුව අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අගමැති ධූරය වෙනස් කිරීමට හෝ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ විරුද්ධවාදී කණ්ඩායම විසින් හෝ අවධානය දිනා ගැනීමට සමහර මාධ්‍ය විසින් මතු කරන ලද ප්‍රවෘත්තියක් විය හැකි බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. RFM නිවුස් සමගින් මම සමීර ලියන්වල. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න RFM YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.